සුබ දවසක් හැමෝටම. අද මම අරන් ආවේ සුගර් සිරප් හදන හැටි. ෂර්බට් සිරප් කියලාත් මේකට කියනවා. මේවා දාලා සරුවත්, ෆලූඩා අයිස්ක්‍රීම්, රසවත් පුඩින් වර්ග ඒ ගොඩක් දේවල් හදන්න පුළුවන්. මේක හදලා ෆ්‍රිජ් එකේ තියාගත්තාම අපිට ඕන වෙලාවක අරගෙන විනාඩි 5ක් වගේ ඇතුළත රසවත් සරුවත් එකක් එම හදා ගන්න පුළුවන්. මේකට අපිට ඕන කරන සීනි කප් එකයි, වතුර කප් භාගයයි, රෝස් එසන්ස් තේ හැඳි එකයි, කලරින් බිංදු 2ක් විතර. මේ ටික විතරයි ඕන කරන්නේ. මේක හදන්න හරිම ලේසි. විනාඩි 5ක් 10ක්වත් යන්නේ නැහැ. ඉක්මනට හදාන්න පුළුවන්. මුලින්ම භාජනයක් ලිපේ තියලා වතුර ටික දාගන්නවා. වතුර ටික චුට්ටක් රත් වෙනකොට සීනි ටික දාගන්න ඕනේ. මේ විදිහට සීනි ටික දාලා උතුරනකම් මේක ටිකක් කලවම් කරගන්න ඕනේ. මේ විදිහට බුබුලු දාලා හොඳට උතුරනකොට කලරින් බිංදු 2 එකතු කරගන්නවා. කලරින් බිංදු 2 එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරලා විනාඩියක් විතර ලිපේ තියලා ඊට පස්සේ මේක අපි නිවෙන්න තියන්න ඕනේ ලිපෙන් අයින් කරගෙන. නිමුණට පස්සේ තමයි රෝස් එසන්ස් ටික එකතු කරගන්නේ. මොකද උණුවෙන් රෝස් එසන්ස් දැම්මොත් මේක තිත්ත රස එනවා. මේක හදාගන්න හරිම ලේසි. ඊට පස්සේ අපි ඒක බෝතලයකට දාලා ෆ්‍රිජ් එකේ අරන් තියාගෙන අපිට ඕන වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. සරුවත්, එතකොට ෆලූඩා ඒ වගේ දේවල් හදන්න පුළුවන්. මම මේක එකතු කරගෙන රසවත් පුඩින් එකක් හදලා තියෙනවා. ඒ රෙසිපි එක මම ඉස්සරහට අරන් එන්නම්. අදත් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. මගේ channel එක subscribe කරලා නැත්නම් විතරක් subscribe කරන්න. සුබ දවසක්.